Buongiorno ragazzi. ඔන්න මම පොරොන්දුන විදිහටම අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයාලව මේ එක්කන් යන්නේ අපි රසියාකට දුන්න සර්ප්‍රයිස් එක බලන්න. සර්ප්‍රයිස් විතරක් කිව්වට බැහැනේ. ඒකට හේතුවකුත් තියෙන්න ඕනනේ. ඔන්න ඉතින් මේක තමයි අපි අක්කිට දෙන බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. අද නම් ඔන්න හබියට නිවාඩු දවසක් නෙමෙයි. ඒක නිසා මේ ඉතින් එයා වැඩ ඇරිලා ගෙදර එනකන් ඉඳලා මහන්සියම ඇරලා අපි පිටත් වුණා අක්කිගේ gift එක ගන්න යන්න. මන් දන්නවනේ ඉතින් මෙන්න මේ ඇපල් බාගේ දැක්ක ගමන් ඔයාලා ගෙස් කරලා ඉවරයි අපි ගන්න යන gift එක මොකක්ද කියලා. ඔන්න ඉතින් අපි අක්කිගේ gift එකත් අරගෙන පහලට ආපු කැෆේ එකක් බොන්න. බලන්නකෝ අපිට කවුද හම්බුනේ කියලා. දන්නවද ඉතාලිය කියන්නේ පුංචි ළමයි කෙන ගොඩාක් හිතන රටක් විදිහට මේ වගේ කට්ටිය පාරේදී හම්බෙන එක නම් එච්චර හම්බයක් නෙවෙයි. අද අපේ ගමන ගොඩක්ම ස්පෙෂල් වෙන්නේ අපේ බර්ත්ඩේ ගර්ල් රසියා කිතියා අඩුම අපේ ලොකු අයවත් දන්නේ නැහැ අද අපි එහෙ එනවා කියලා. කියන්න බැරි වුණානේ. අක්කිගේ gift එක විතරක් නෙමෙයි හබීගෙන් ඔන්න මටත් gift එකක් හම්බ වුණා. ඉතින් අපි ගත්ත ෆෝන් දෙකම අරගෙන ඔන්න අක්කිලාගේ දෙට පිටත් වුණා. අක්කිලාගේ ගේට්ටුව ළඟටම ඇවිල්ලා තමයි අපි අක්කිලාට කෝල් කරේ අපි ඉන්න ගේට්ටුව ඉස්සරහා කියන්න. රසී අක්කි මගේ නෑන පොඩ උනාට මොකද අක්කිය මට දැනෙන්නේ මගේම සහෝදරියක් වගේ. එයා ඒ තරමටම මට කිට්ටුයි. ඇත්තටම ඉතින් අපි අක්කිටත් නොකිය අයියටත් නොකිය මෙහෙ එන්න හේතුවක් තියෙනවා. අපි එනවා කියලා බැරි වෙලා හරි ලොකු අයියට කිව්වනම් ෂුවර් එකටම ලොකු අය එක කෑම ජාති ගේන්න හොඳටම මහන්සි වෙනවා. ඉතින් ඊට වැඩිය හොඳයිනේ අපි එකතු වෙලාම කෑම හදන එක. එහෙනම් අපි ගිහිල්ලාම බලමු කොහොමද අක්කිගේ රියැක්ෂන් එක කියලා. ඇත්තටම අක්කීමයි දෙන්නම කාලෙක ඉඳලා කතා වෙවි තමයි හිටියේ ඇපල් ෆෝන් එකට මාරු වෙමු කියලා. බලන්නකෝ ඉතින් අක්කිව සර්ප්‍රයිස් කරා විතරක් නෙමෙයි අයියා මාවත් සර්ප්‍රයිස් කරා. ඔන්න ඉතින් අක්කීමයි දෙන්නම වැඩ වගේ ෆෝන් එක අන්බොක්ස් කරා. අන්බොක්ස් කරාට මොකද ඉතින් කාලෙක ඉඳලා Android පාවිච්චි කරපු අපිට මේ වගේ සිස්ටම් නම් ටිකක් කරකලා ඇතෑරියා වගේ. මේ ෆෝන් එක ඉතින් මට හබීගෙන් gift එකක් විදියට හම්බෙච්ච දෙවෙනි ෆෝන් එක. මීට කලින් අපේ engagement එක දවසෙත් හබී මාව සර්ප්‍රයිස් කරන්න මම ආසම ෆෝන් එක මට අරන් දුන්නා. මං ඉතින් BTS ලගේ K-drama වලයි ලොකු ෆෑන් කෙනෙක්නේ. ඉතින් මට පුදුම ආසාවක් තිබ්බේ එයාලා පාවිච්චි කරන flip phone එකක් ගන්න. ඔන්න මෙන්න මේ flip 4 ෆෝන් එක තමයි එයාගේ මට හම්බෙච්ච gift එක. හැබැයි ළමයි කියන්න සතුටුයි මම මේක පාවිච්චි කරේ හරිම ටික කාලයක්. මේ පේනවනේ ඒක දැන් නවන්න බෑ. ඒක නවද්දී ඕෆ් වෙනවා. ඕෆ් වුණොත් ඉතින් ආය ඔන් කරනවා බොරු. ඒක ඔන් කරන්න නම් charge එකටම ගහන්න වෙනවා. මොනා කරන්නද ළමයි? ඒකට මොනේ ළඟ ඉන්නවා කියලා තමයි හබී මට මේ සැරේ iPhone එකක් අරන් දුන්නේ. ඔන්න ඉතින් මම්මගේ පරණ ෆෝන් එක පෙන්නන අතරේ හබියයි ලොකු අයයි දෙන්න ෆෝන් දෙකේ සිස්ටම් හදන වැඩ ටික පටන් අරගෙන. ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා හිතන විදිහට වැඩිපුරම පාවිච්චි කරන්න හොඳ Apple ෆෝන් එකද එහෙමත් නැත්නම් Samsung ෆෝන් එකද? එකතු වෙලා ඔයම කිව්වට මොකද අපි යද්දිත් අක්කි පර්මිජාන එකක් හදන්න ලෑසෙන ගමන්. ඉතින් එයා කිව්වා එයා එක තනියමම හදන්නම් කියලා. ඉතින් එයා ඒකේ වැඩ ටික කරනකම් මම ගියා අපේ රොක්ක බබාව බලලා එන්න. මේ බලන්නකො තඩියා ඉන්න විදිහ. ඔන්න ඉතින් මං එළියට වෙලා රොක්කොත් එක්ක සෙල්ලම් කර ඉඳි අක්කි කතා කරා පර්මිජාන එක ලෑස්ති කියන්න. ඉතින් අපේ රසියාගේ රසම රස පර්මිජාන එකත් කාලා අපි ටිකක් වෙලා කතා කර ඉඳලා පිටත් වුණා ගෙදර එන්න. මොකද ඉතින් හෙට හබී වැඩට යන්නත් එපයි. එහෙනම් ළමයි අදට අපි ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මතකද අපේ channel එකත් subscribe කරලා ඔයාලගේ වටින අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් ciao ළමයි.